ගිහිල්ලා තිබ්බා. ඒක නිසා කෑම කෑවට පස්සේ තමයි මේකෙන් දෙකක් බොන්න ඕනේ. එක්කෙනෙක් බොන්නේ දෙකයි ඈ. අදම කෑම කාලා දෙකක් බොන්න. ඒතර මේක බොන්න හොඳ නැති කණ්ඩායම් ඉන්නවා. කවුද මේ බොන්න හොඳ නැති අය? අවුරුදු 12ට අඩු ළමයි බොන්නේ නැහැ මේක. තේරුණාද ඒක හැමෝටම? අවුරුදු 12ට අඩු අය බොන්නේ නැහැ මේ බේත් එක. ඒ වගේම තමයි ප්‍රෙග්නන්ට් අම්මලා මේක බොන්නේ නැහැ. කිරි දෙන අම්මලාට මේක බොන්න හොඳ නැහැ. ඒ කණ්ඩායම තුන තේරුණාද? අවුරුදු 12ට අඩු අය බොන්නේ නැහැ. කිරි දෙන අම්මලා බොන්නේ නැහැ. ප්‍රෙග්නන්ට් අම්මලා බොන්නේ නැහැ. ඒ වගේම වකුගඩු ආබාධ තියෙන අය මේක බොන්නේත් නැහැ. ඒක තේරුණාද? වකුගඩු ආබාධ තියෙන අය බොන්නේ නැහැ. ඒ වගේම හෘද රෝග තියෙන අය මේක බොන්නේත් නැහැ. තේරුණාද? සාමාන්‍ය ඕනෙම බෙහෙතක් බිව්වට පස්සේ අපි වැඩිපුර වතුර බොන්න ඕනේ. තේරුණාද ඒක? එහෙනම් මේ බෙහෙත් එක බිව්වට පස්සේ මේ සතියම නිරන්තරයෙන් මොකද කරන්න ඕනේ අපි? වතුර බොන්න ඕනේ. තේරුණාද දැන්? right. එහෙනම් ওই විදිහට බෙහෙත් එක අදම කෑම කාලා දෙකක් බොන්න ඕනේ ඈ. ඕනම වෙලාවක මට යන්න. නෑ කෑම කාලා බොන්නේ නැහැ. හැබැයි කෑම කාලා බීලා අහු යන්න එපා ඈ. හොඳම දේ තමයි රැයට බොන එක.